නපරෝ පරං නිගොබ්බේත නාදිමඤ්ඤේත කත්ත දිනං කච්චි ව්‍යාලෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිත්‍යේ පාඩම් තියෙන අත උසන බලන්න. අට පාඩම් තියෙන අත උසන බලන්න. අම්මේ ප්‍රශ්නේ තියෙන්නේ අත උසන්නේ. මේ තේරුණා පාඩම්. ඉපදෙන්න කලින් ඉඳලම යහන්. හරි. දැන් පුළුවන් කෙනෙක් මේ ගාථාවෙ විතරක් තේරුම නැගිටලා කියන්න. ප්‍රශ්නයක් නෑ දෙකට. මේ ගාථාවේ තේරුම කියන්නකෝ. මම මගේ කටින් ලක්ෂ වාරයකට වඩා කියලා තියෙනවා. හැබැයි මම තේරුම පුංචි කාලේ දැනගන්න නැතුණාට පස්සේ කාලේ දැනගත්තා. මෙතන කවුරුද කියන්නේ වැරදුනා නෑ. තේරුම කියන්න බලන්න. මොනතරම් කියනවා බුදියව කියනවා පන්සලේ ධ්‍යානවා ගිරව ධ්‍යානවා පිළි ධ්‍යානවා රේජියෙන් අහනවා පොතෙන් කියවනවා සිල් ගන්න කොටක් දීලා කියනවා හෙටක් කියනවා තුන් වරුවටම කියනවා ගාථාවේ තේරුම කියන්නේ. නපරෝ පරං නිගොබ්බේත තේරුම කියන්නේ කවුරුද නැද්ද? වැරදුනා නෑ කියන්නේ. මොකක්ද මේ කියන තේරුම? ඈ? මොකද? ඥාති මේක තේරුම කිව්වොත් මට දැන් ගියදී පිළිතරලා ගන්නෑ අට පිළිතරක් තියෙනවා ඒක හරි සේරම ටික දීලා කියන කෙනා පොල්සාවේ තියෙන වටේ මේ මුළු පිළිකර සේරම අට පිළිතරක් දීලා ඒක දීලා මේ ගාථාවේ තේරුම කියන කිව්වොත් කරනවා ඇයි අපිට එහෙම වෙන්නේ? ඇයි අපිට එහෙම වෙන්නේ? භාෂාව නොදන්නාකම වෙන්න පුළුවන්. නමුත් මම හිතුවා මේකෙන් පටන් ගන්න එක හොඳයි කියලා. මේක කොහොම සරල කියවනක් තියෙන පස්සේ තේරුම කියලා දෙනවා. ඒකයි. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලෞතර ධර්ම මාව ජීවත් කරවන්න දෙසු ධර්ම. මාව සුවපත් කරන්න දෙසු ධර්ම. උන්වහන්සේ ලෝකේ මිනිස්සුන්ට ලබාගත හැකි සියලු දේවල් ලබා ගත්තා. භාග්‍යවත් වහන්සේගේ ගිහි නම මොකද්ද? සිද්ධාර්ථ නේද? මගේ ගිහි නම මොකක්ද? කියන්නේ මට කියනවා සුගිත්‍රා සිද්ධාර්ථ කියන්නේ මොකක්ද? මොකක්ද මේ තේරුම? ලෝකයිතියක් සිද්ධ කරන විවිධ තේරුම් තියෙනවා. මෙන්න මේක තමයි මොනම තේරුම කියන්නේ. බලාපොරොත්තු ඉටු කරගත් කෙනා. සියලු බලාපොරොත්තු ඉටු කරගත් කෙනා සිද්ධාර්ථ. මිනිස්යෙක් ලෙස උපන් උන්වහන්සේ ගෝස්ථානන් වහන්සේ මිනිස්යෙකුට ලබාගත හැකි මේ මත යමක් තියෙනම් ලිස්ට් එකක් හැදුවොත් එකේ වල 100ට එකක්වත් නෑ සියල්ලම ලබාගත්තා. ලබාගත්තේ නෑ කියලා එකක් කියන්නේ අපිට නම් පුළුවන් කියලා. උන්වහන්සේට ලැබුණේ නැති දෙයක් කියන්න බලන්න. හොඳයි කරගයි දෙකම. සියල්ල ලැබුණේ. ඒ නිසා සිද්ධාර්ථ. හරි. සියලු බලාපොරොත්තු ඉටු වුණා. අවුරුදු 16 වෙනිදා ඉගෙන ගත්තා. 16 දී මේ යසෝදරා අසක් විවාහ වුණා. අවුරුදු 16 විවාහ වෙලා 29 වෙනකම් දරුවෝ දුර හිටියා. අවුරුදු කීයක් ඉඳලා දරුවෝ නෙකුද? 16 වෙනිදා 29 වෙනකම් හිටියාම අවුරුදු කීයක් ඉඳලා දරුවෝ නෙකුද? දැන් 13ක් විතර හිටියොත් මොකෝ වෙන්නේ ගමක? අසහායමද අපිට ඔය ප්‍රශ්න ගන්නවා ඉතින් මම ඉතින් මමත් හරි ආසයි කියලා නහනවා. මමත් ආසයි කියලා නහනවා. අම්මෝ හොයනවා කතා කරනවා ප්‍රශ්න දානවා ඇති කරගන්න ප්‍රශ්න. අවුරුදු 13ක් දරුවෝ නැතුව හිටියා සිද්ධාර්ථ ගෝස්නාන්ස.
මේක සීනිසිය බවලක් නෙවෙයි රාජකීය බව ශක්තිද රැකම ගන්න ඉන්න කෙනෙක් ශාස්ත්‍රීය වංශික රාජකුමාරේ සියලු දේවල් තියෙන මේ රාජකීය මෞලිකෝපියන්ට දාන ඉපදුන උන්වහන්සේට දරුණේ සර්වඥ කේන්ද්‍රයේ කටක ලග්නයේ උපන් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අවුරුදු 13ක් නින්දා අපහාස අවලාද චෝදනා ගැටු සියල්ලම ලැබුවා අවුරුදු කීයද 13ක් මාසි ගිහි ගෙදර දාලා ගියේ බුදු වෙන්නේ එහෙම නෙමෙයි කොහෙද ගියේ බුදු වෙන්නේ කියන්නේ බුදු වෙන්න ගියලා නෑ ඊවසගෙන හිටියා ඉඳපම්ම ගලමේ හම්බ වෙනකම් ඉන්නවා හම්බ වෙච්ච දවසේම ඌව තියාගෙන කියලා මම දාලයා ගිහි ගෙදර එපා වෙලා අනන්තවත් නින්දා අපහාස විඳගෙන ධර්මයේ ලැබෙන තුරු ඉවසා හිටියා මේක දාලා කියලා දරුණියා නැටි දරුණියු වලේ ඉහිමිලා ඉන්දියාවට ගම හැදීතියි ඉන්දිය භාරතයේ මිනිස්සු ගෙවන්න ඕන ණය තුනක් තියෙනවා. දැන් මෙතන ඉන්නේ ණය තියෙන අය දුක. ගෙවන්න ඕන ණය තුනක් තියෙනවා. ඉන්දිය භාරතීය මිනිස්සු පළවෙනි එක ඍෂි ණය. මොකද ණය? ඍෂි ණය. ඉගෙන ගන්න ඕනේ. ශබ්ද ශාස්ත්‍ර හඳුන්වා දුන්න ඍෂිවරුන්ට කරන ගෞරවය තමයි පූජාව තමයි හොඳට ඉගෙන ගන්න. මේ නිසා ඉන්දියාවේ ලෝකයේ පස්වෙනි බලවත විද්‍යාඥයෝ ගණිතඥයෝ ඉංජිනේරුවෝ අභ්‍යවකාශයේ පවා ජයග්‍රහණය කළ ලෝකයේ අසාමාන්‍ය මේ දියුණුවක් තියෙනවා. හැබැයි ජනගහනය කෝටි 130යි උගන්වන්නේ 160යි. 140ක් ජනගහනයට උගන්වන්නේ ඔය ඉන්නවා. අපේ පන්සලේ බල්ලු හතර දෙනා ඊට මේ සම්පූර්ණ. උගන්වන්නේ දැන් ලංකාවේ උගන්වන ප්‍රමාණය වැඩි වහාම අඩු කරන්න ඕන. ඇයි අඩු කරන්න කියන්නේ? පොල් වහේන ගෙනෙන්නේ නැහැ, කොස් වහේන ගෙනෙන්නේ නැහැ, කුඹුරු සුද්ධ කරන්නේ නැහැ, ටොයිලට් කලබුරු වුණා මේක සුද්ධ කරන්න ගෙනෙන්නේ නැහැ, රෝහලේ කාම සුද්ධ කරන්න ගෙනෙන්නේ නැහැ, මොහොතේ යන්න ගෙනෙන්නේ නැහැ. කවුරුත් සේරෝ කයිරෝ කලකට මහත්තුරු වෙනවා. ඒ නිසා මම ඇලතුල ගංගාවල කටයුතු කරන්න ගෙනෙන්නේ නැහැ, කුෂිමාර්ගකට පවත්වා යන්න විදියක් නැහැ. දැන් මම හිතුවා දායකාවක් නැත කාලේ මම කෝට් ඩිවිෂන් රෝඩ් එකේ එතුමියට මේ ඉදපු ගෙදර පොල්ගස් දෙකක් තියෙනවා. එකක ගෙඩි නෑ, එකක හොඳට වණු තියෙනවා. ඉතින් මේ කෝල් එකක් දෙනවා. මේ සුනිල් එවිල මේ ගෙඩි දෙක කඩලා හා මොන හොඳයි. ඉතින් ඔන්න එනවා. එවිල මොකද කියන්නේ? අන්නමාවි පොල් වලට කෙනෙක් හොයාගන්න. දැන් ගමන නැගලා කියනවා නෝනා එක වල්ලක් කඩන්නද දෙක වල්ලක් කඩන්නද? වතු දෙකක් කඩන්නද? එක වල්ලක් කැඩුවොත් එක ගණන්යි වතු දෙකක් කැඩුවොත් ගාන දෙකයි. ඒක තවුසනෝන ගාන කඩා ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ වතු දෙකම කඩලා නෝනා ගහ සුද්ධ කරන්න ඕනද? ඒ මම නැගින්නේ ගහට. ගහේ නම් යහන්නේ වැඩි උස නැහැ. යනකොට 2500ක් අරන් යනවා තනි බහ. අනිවාර්යයෙන් පොළ කඩලා පොළ තුඩික කවල දාලා 2500ක් අරන් යනවා. මාසෙකට දවසක් අනිවාර්යයෙන්ම යනවා පොළ ගියාම එතුමිය නැටුණා වෛද්‍ය භාගය නිසා එහෙම රටක අනාගතේ පොළොසන ජෙලි කෙරෙන්නේ නැහැ, පොස්කසන ජෙලි කෙරෙන්නේ නැහැ, මුල් වැඩ කවුවත් නැහැ. දැන් මම ජීවත් වෙන්නේ සංචාරක පුරවරයක නැද. අදවල් දාන කිව්ව මගේ හිතවත් මහත්තයෙක් ඕලෙ වලක් නෑ. ඕලෙ වලක් නෑ. ඒ වුණාට එයා මිෂන් පාස් කෙනෙක්. එයාගේ දවසේ ආදායම 10000ට යනවා. ඒ තරම් ඉල්ලුමක් තියෙනවා. ඒ තරම් ඉල්ලුමක්. කොන්ත්‍රාත් කරනවා. ඒ තරම් ඉල්ලුමක්. මේසන් වාසුන් දෙහෙල, වඩු වාසුන් දෙහෙල හොඳ ඉල්ලුමක්. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ දරුවා මේසන් වාස් කෙනෙක් කරන්න, වඩු වාස් කෙනෙක් කරලා මඩිය පැත්තට එවන්න. කිසි ගැටලුවක් නැහැ.
අපිට මොකද වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල කියලා උපාධිය අරගෙන ප්‍රියමනක් දානවා. යා කාර්යය පාන්සියට මෙච්චරයි, ටෙලිෆෝන් එකට මෙච්චරයි, ප්‍රෝග්‍රෑම් එකට මෙච්චරයි, අරකට මේකට වෙන තරම් ඊළඟ මාසෙටත් ණය වෙලා. ඒ නිසා පිළිතුරේ අපි ජීවත් වන මේ වටපිටාව තුළ සිද්ධවන සෑම සිද්ධි දාමයක්ම භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය තුළින් දකිනවා. ඍෂිණය ඉගෙන ගැනීම පළවෙනි එක. දෙක පීතෘණය. දෙක පීතෘණය. තාත්තේ පරක්කු ළඟගෙන අනිවාර්යයෙන්ම කසාද ගන්න ඕන. කසාද ගන්න අනිවාර්යයෙන්ම ළමයි හදන්නම ඕන. හැබැයි නැත්තම් මල්ල කෙලිය. ඕන සිද්ධාර්ථ වර්තමාන වහන්සේ වේතේපත්තිය. 16 වෙනිද ළමයි නැත. පීතෘණය ගෙවන්න විදියක් නැහැ. නින්දා පහස අදට සීලේ හානි කරගන්නවා. වාලතේ කාන්තාව ළමයි නැත්නම්. එතකොට විවාහය අනිවාර්යයි. ළමයි බිහිවීම අනිවාර්යයි. පීතෘණය ගෙවන්න. දෝස්තන් වහන්සේලා කියලා සිද්ධ වෙනවා. අනිත් තමයි දේවතාණය. දේවතාණය දෙවියන්ට බය නෙවෙයි අපි දන් දෙන්නේ. ඉන්දියානු මිනිස්සු දන් දෙන්නේ දෙවියන්ට බයයි. හැබැයි අපි දන්සලට දෙන්නේ පන්සලට දන් දෙන්නේ දෙවියන්ට බයයිද? නෑ. දානීය තුල දිව්‍යමය වටිනාකමක් තියනවා කියන එක තුල තමයි අපි දන් දෙන්නේ. දැන් මේ පින්කමට දායක වුණානේ. කටේ පින්කමට දාණයට පන්සලේ පින්කමට දන්සලට දායක වෙනවා. ඒ දායකත්වය මම රුපියල් 500යි 1000යි දසදහසයි ලක්ෂය කියලා දුන්නයි කියන්නේ. කට්ටිය එකතු වෙලා දුන්නයි කියනකෝ. මොකක්ද ඒකේ අර්ථය? අපි දෙවියන්ට බය නෙවෙයි දෙන්නේ. මනුෂ්‍යයන්ට බය දෙන්නේ නැහැ. අපි දන් දුන්නාම මම දෙවියෙක් වෙනවාය කියලා මට විශ්වාසයි. අපේ ගමන. දැන් එහෙනම් දන් දෙන අය කවුද වෙන්නේ? දෙවියෙක් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ දෙවියෙක් වන්ටේ තමයි දන් දෙන කෙනා. මෙන්න මේ ණය තුනට අනුව සිද්ධාර්ථ ගෞතම මහසී පීතෘණය ගෙවන්න කල ළමයි කගන්නවා. ඒ සාවු මහසී ලැබිච්ච දරුවා අවුරුදු 13කට දාලා අවුරුදු 6 දුර්ගේශ වල 35 බුද්ධත්වයට පත් 80 පිරිනිවන් වැඩිය පන්සාලිස් වසක් අවුරුදු 45 වසර සමයන් වැඩ සිටියා. ඒ තථාගත භාග්‍යවතුන් වහන්සේගේ බුදු මුවින් ප්‍රකාශ කළ බුද්ධ වචන අන්තර්ගත 2500 බුදු ජයන්තියේ මුද්‍රිත පොත් 57ක් තියෙනවා. ත්‍රිපිටකය කියලා අපි ඒකට කියනවා. ත්‍රිපිටකය කියලා අපි ඒකට කියනවා. මෙන්න මේ අන්තර්ගත ත්‍රිපිටකයේ සූත්‍ර විනය අධිකරණ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පොත් පහයි දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අනුත්තනිකාය බුද්ධනිකාය බුද්ධනිකාය කියන්නේ පොත් පහල වලින් දුවා බුද්ධකපාණ ධර්මපද උදාන ඉතිතුරු සුත්තනිපාත විමානවත් මේනවත් තේරගත තේරිගත ජාතක විද්‍යාවේ පරිසම්පද ධර්මකාර බුද්ධ වංශ විනී පිටකයේ පහයි පාරාජිකපාණී වාජිකපාණී තුල්ලවපාණී මහාවපාණී පරිවාරපාණී විදර්මණී ආතයි ධම්මසංගණේ ප්‍රකරණේ භංගා ප්‍රකරණේ ධාතුකා ප්‍රකරණේ පුද්ගල පඤ්ඤාතිතුරු කටාවතුරු යමක් පට්ටහන ප්‍රකරණය ඕන තවෝන කියන්න පුළුවන්. හරිද? එතකොට ඒකේ උන්වහන්සේගේ බුද්ධ වචනය සමස්තයට කියනවා 84000ක් දහම් කොටස් කියලා. අහලා තියෙනවනේ. ඒ 84000ක් දහම් කොටස් වල එක කොටසක් එක වචනයක් තමයි අද මම මේ කතා කරන්නේ. ඒක කියලා දීම මම බණ කියමක් පින්කම බණ සීමක් පින්කම. මෙතනින් පිට වෙලා යන ඔයත් මොකක්ද කියලා ඉගෙන ගන්නත් ඕනේ. ඒ නිසා තථාගත භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයෙන් මාව සුවපත් කරන දෙයක්. මගේ ජීවිතයේ සතුටින් කියන උපකාරයක් කරන දෙයක්. බුද්ධහම කියලා කියන්නේ නෙගටිව් දහමක් නෙවෙයි. හොඳට පොසිටිව් දහමක්. ධනාත්මකව දකින්න ඕන දහමක්. බුද්ධ වචනය මම අභිධර්ම පිටකේ ඒව කොටස් මට මතක නැහැ. නමුත් අනිත් දේවල් තුළ මම නිතරම මහන්සි ගන්නවා සතුටින් ඉන්න. සපසේ ඉන්න, නිදුකින් ඉන්න, ලස්සන ජීවත් වෙන්න මහන්සි ගන්නවා. ඒ නිසා තමයි කර්තිය සූත්‍රය, කල යුතු සූත්‍රය බෝධි වටේ කියව යන්න නෙවෙයි තියෙන්නේ කරන්න තියෙන්නේ. හරි අපි එතන පටන් ගමුකෝ. නපරෝ පරම් නිකුබ්බේද. කර්ණීය මෙත්ත සූත්‍රයේ මට මෛත්‍රී කර මම ලෝකේ හොඳම කෙනා වෙලා මෛත්‍රී කරගන්න විදිය මේ තියෙන්නේ. දැන් මම තමයි හැම දැන් විතර ඉන්න හැම කෙනෙම මෙහෙ කන්දරෝ මම තමයි ලෝකේ ඉන්න හොඳම කෙනා. එහෙම හිතන්න ඕනේ. අනිත් කෙනා පැත්තකින් තියන්නකො. මම තමයි ලෝකේ හොඳම කෙනා කියලා හැමෝම හිතන්න ඕනේ. ඇයි?
මම වගේ කෙනෙක් මිනිස් කයක ප්‍රතිසන්දියක් ලබා උපරි සම්පත්තියකින් ත්‍රි හේතුක ප්‍රතිසන්දිගත උපතකින් ඉපදෙන්න මොන තරම් පිනක් කරලාද? මෙතන ඉන්න මේ අය මනුෂ්‍ය ලෝකයට එන්න මමගේ කුසින් බී වෙන්න මිනිස් කයක විඥානය පිහිටන්න මම මොන තරම් පින්කම් කරලාද? ඒ සමාවාසනාවන්ත කියලා. හොඳම කියලා. වටිනම කියලා. දැන් කැමතිද ආයේ මේ කයෙන් චුත වෙලා විඥානය නම් සිත මරනවා කියන්නේ මොකද්ද? මේ කය විඥානය අයින් වෙනවා. සිත අයින් වෙනවා. එච්චරයි. මරනවා කියන්නේ මොකුත් නෑ. සිත අයින් වෙනවා, විඥානය අයින් වෙනවා. අයින් වෙච්ච ගමන් ග්‍රාම සේවක මහතර කතා කරනවා, මාසාලවකට කතා කරනවා, මොචරියට දානවා. පෙට්ටියට දාලා ගෙදරට ගෙනවා. මෙන්න මේ වගකීමෙන් මතක තියාගන්න මම අද මේ මට තියෙන විඥාණය නම් සිත වර්ධවා භාවිත කළොත් නැවත ඊළඟ අවස්ථාවේ තිරිසන් සතෙකුගේ විඥාණයක් වෙන්න පුළුවන්. තිරස්චීන කයක ප්‍රතිසන්දියක් ලබන්න පුළුවන්. කැමතිද? මේ මට තියෙන විඥාණය තමයි තිරිසන් සතෙකු වෙලා ඉපදෙන්න හේතු වෙන්නේ. නිසා සසර බයයි සසර දුකයි දැකලා තියෙනවද? හරකේ විඳින දුක දැකලා තියෙනවද? ඊළඟට ගෙදර ඉන්න පූස් පැටවු ටික සත්තු අල්ලන් කනවා දුක් දැකලා තියෙනවද? කෙලේ ඉන්න සත්තු මස්කර සත්තු අල්ලගෙන කන විදිය දැකලා තියෙනව නේද? ඒ නිසා සසර බයයි පව් කරන්න එපා. නැවත මිනිස්සෙක් වෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න එපා.